ඔන්න යාළුවනේ මෙතෙක් දවස් ඉතින් වීඩියෝ ගෙනාවට අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ඔයාලට ගේන්න කියලා හිතුවා. ඉතින් මේ තියෙන්නේ මම වගාව ආරක්ෂා කරන මගේ අට්ටහලේ. නැතිනම් ගහ උඩ පැල. ඉතින් මේක සාමාන්‍ය බිම් මට්ටමේ ඉඳන් අඩි 30ක් විතර වගේ උඩින් තමයි තියෙන්නේ. ඉතින් මේ දවස්වල වර්ෂාවයි සීතලයි තියෙන නිසා මම ඇතුලේ මෙන්න මේ විදිහට හදලා තියෙනවා. ඉනිමලේකුත් ගහලා තියෙනවා. ඉතින් සීතල නිසා මේ පැත්තෙන් පෙන්නන මෙන්න මේ විදිහට ගාඩ් එකක් දාලා මේ පැත්තෙන් පිටිපස්සෙන් ගාඩ් එකක් දාලා ඊට පස්සේ මේ පැත්තෙන් මෙන්න මේ විදිහට හදලා තියෙනවා. මේ පැත්තෙන් ගාඩ් එකක් දාලා ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇතුළේ තියෙන්නේ. වහලේ තියෙනවා ඔන්න ඔය විදිහට. එහෙනම් ඉතින් අපි ඇතුළෙන් ඇතුළට පොඩ්ඩක් ගිහලා එළිය පොඩ්ඩක් කොහොමද කියලා බලමු. මම ඉස්සලා ඇතුලේ තියෙන උපාංග ටික ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන බෑග් එකක් තියෙනවා. මේක තමයි මම මේ දර ටික තියෙන්නේ. මේ දර ටික පැක් කරලා මේකේ අඩුක් කරලා තියෙනවා. ඊට පස්සේ මේකට දාගන්න ලේසියි. මොකද ලොකු දර දාන්න බෑ. පොඩි පොඩි ඒවා තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ගිලිමැලේ හදන තැන. ඊට පස්සේ ඔන්න අපිට අවශ්‍යම දේ තියෙනවා. මේ තියෙන අලිගුඬු. අලිගුඬුත් එක ගිනි පෙට්ටියක් තියෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ වතුර බෝලිය තියෙනවා. ඊට පස්සේ තේ බෝතලයක් තියෙනවා. සීනි එක තියෙනවා. කෝප්පේ තියෙනවා. ඔන්න රැයට බිස්කට් එකක් තියෙනවා. ඊට පස්සේ ටෝච් එක තියෙනවා. මේක තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. ටෝච් එක. ඊට පස්සේ අවශ්‍ය පොර ටික දාගන්න බෑග් එකේ තියෙනවා. ඔන්න මම නිදා ගන්න පොරගන්න ෂීට් එක. ඊට පස්සේ බෙඩ් ෂීට් එක. ඊට කාපට් එකක් දාගන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් පොඩි ඕපන් එකක් තියෙනවා. මේ පැත්තෙන් ඔතනින් තමයි අලි එන්නේ. මොකද ඒ පැත්තේ කම්බි වටක් තියෙනවා. දැන් පෑසර් එකට පේන්නේ. අනිත් එක තමයි මම මේ ඔයාලට කියන්න ඕන විශේෂම මම මේ වීඩියෝ එක රෑ කරන්නට කියලා හිතුවේ. මොකද මේක රෑට පෙන්වුවම තමයි මේකේ ලොකු වටිනාකමක් තියෙන්නේ. මොකද මේක දවල්ට පෙන්වුවට ඇත්තටම ඒකේ වටිනාකමක් නැහැ. මේ රෑට අනිවාර්යෙන් මේක බලන්න ඕනේ. ඉතින් මෙන්න මේ පැත්තේ මේ පැත්තෙන් අලිය එනවා. වලට ඔච්චර හද. පේන්නේ උඩ දුර වදින්නේ නැහැ. මෙන්න ටෝච් එක අපි ගහනවා. ටෝච් එක ගහම එළිය පේනවා. මෙන්න මේ පේන මේ තියෙන කණුවක් තියෙනවා. මේ තියෙන මෙන්න මේ කණුව නිතරම කඩනවා. මේ විදුලි වැටේ කණුවක් තියෙන්නේ මෙන්න මෙතන. පේනවා ටෝච් එකට. ඒ කියන්නේ මේ අට්ටහල ළඟ ඉඳන් හරියටම මීටර 20ක් 30ක් වගේ දුරින් තියෙන මෙතෙන්ට හැමදාම එනවා. මෙන්න මේ කණුව කඩනවා ඇවිල්ලා. ඊට පස්සේ එතනින් පොඩි දුරයි තියෙන මේ වගාවට මේ පාරෙන් එහා පැත්ත මේ පැත්ත මේකට පැන්න ගමන් කනවා. ඉතින් මේක අනිවාර්යෙන් බලා ගන්න ඕන. හැරලා ඉන්න ඕන. ඉතින් එළි වෙනකම්ම. ඊට පස්සේ මේ පැත්තේ ඉතින් වගාව තියෙනවා. මේ තියෙන බඩේට දාලා තියෙන මේ පැත්තේ මොනවද පේන්නේ නැති නිසා මම ටෝච් එක ගාලා පොඩ්ඩක් වෙනන්නේ. ඔන්න ඔය විදිහට තියෙන ඈතට තියෙනවා. සරේ රැට ඉඳ වැඩි පේන්නේ කේල්ලක් තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙතන මම ගෙදර ඉඳන් වයර් එකක් ඇදලා තියෙනවා. මගේ පැලට මීටර 100ක් විතර තියෙනවා. තව ඉතුරු මීටර 50ක් විතර ඉතුරුලා තියෙනවා. ඊට පස්සේ ඒක හදිස්සියකට ගන්න තියෙන්නේ. ඊට පස්සේ මගේ පෑසරයක් මම හදාගෙන ඉන්නවා. මෙන්න මේක කියන්න ඕනලට මේක අපි ගෙදරට කරන්ට් එක නැහැ. නමුත් මම මේ සෝලා එකකින් තමයි සෝලා පද්ධතිය මම හදාගත්ත එකක් තියෙන්නේ. ඒකෙන් මම පෑසරයක් දීලා තිනවා. මේක තමයි වගාවටත් පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ මේක ඕන පැත්තට කරගන්න පුළුවන්. ඕන පැත්තට කරගව ගන්න පුළුවන්. මේක මම මේ විදිහට හදාගෙන තියෙන්නේ. මේක තමයි හදිස්සිය අලිය ආව පස්සේ මේක අල්ලුවාන් පස්සේ ඌට අග්ගල යනවා. ඒකට බයයි පෑසර් එකට. ඉතින් මේක ඕන පැත්තට හරව ගන්න පුළුවන්. මේක සාමාන්‍ය මීටර 100ක් විතර වගේ දුරට වදිනවා. තද එළියක් තියෙනවා. මේ වෙනවා බඩේන උලාවට තියෙන්නේ.
ඉතින් මම වීඩියෝ එක ගේන්න කියලා හිතුවේ මොකද අපි මේ ජීවිතේ අපිට නම් පොඩ්ඩක් හුරුයි. ඒත් ඉතින් දැන් දුර පළාත් වල ඉන්න කට්ටිය ඉතින් මේක බලන්න ආසයිනේ. අනේ නිසා මම වීඩියෝ එකක් ගෙනාවා. එහෙනම් ඉතින් ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඉතින් සියලු දෙනාටම යාළුවනේ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.